අපි මේ යන්නේ ගස්වැල් වලින් පිරලා තියෙන ලස්සනම ලස්සන උද්‍යානයක් බලන්න. මේක තියෙන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ඉලුක්කෝවිට කියන ගම්මානයට වෙන්න. ඔයාලා හයි ලෙවල් පාරෙන් එනවනම් පුවක්පිටිය හන්දියෙන් හැරිලා ලබුගම පාරේ කිලෝමීටර් 6ක් විතර එනකොට මේ උද්‍යානය හමු වෙනවා. අපි අද ඇවිත් තියෙන්නේ සීතාවක තෙත්කලාපී උද්භිද උද්‍යානයට. මේ උද්‍යානයට ඇතුල් වීමේදී රුපියල් 230ක පමණ ප්‍රවේශ පත්‍රයක් අය කරනු ලබනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ පළමු තෙත්කලාපීය උද්භිද උද්‍යානය. ඇත්තටම මේ උද්‍යානය පුදුම නිස්කලංක භාවයක් වගේම ඉතාමත් ලස්සන උද්‍යානයක්. ඒ විතරක් නෙමෙයි, මේ ගස්වැල් වලින් අපට ඉතාමත් සිසිල් බවක් ලබා දෙනවා. මේ උද්‍යානය මහජනතාවට විවෘත කරලා තියෙන්නේ 2014 අවුරුද්දේ අගභාගයේදී. මේ ලස්සන උද්‍යානය අක්කර 105ක පමණ අපසරියක පිහිටා තියෙනවා. නගින් දෝම් පුතා ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි සීතාවක තෙත්කලාපීය උද්භිද උද්‍යානය කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අවසානයට ඉදිකරනු ලැබූ උද්භිද උද්‍යානයද මේක වෙනවා. මේ උද්‍යානය පරිසර කලාප කිහිපයක් යටතේ පිහිටුවල තියෙනවා. මේ උද්‍යානයේ නඩත්තු කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් කොමිසම. එහෙනම් අපි ගිහින් යන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව subscribe කරලා තියාගන්න. ජය වේවා!